මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන් තුෂාර අපේ සංවිධානයේ 2022 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කරා අරගල සමයේ ගිනිගත් නිවාස 43ක් සඳහා කෝටි 122ක මුදලක් ගෙවලා තියෙනවා කියලා ඒ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. එතෙන්දී മന്ത്രിවරුන්ට හිතන්න බැරි මුදල් ජෝස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ 934ක්, ගාමි ලොකුවේට ලක්ෂ 749ක්, අලි සබ්රි රයිම්ට ලක්ෂ 709ක් වගේ මේ වගේ ලොකු මුදලක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ අපි තොරතුරු දැනගැනීමේ පනතෙන් මේ සම්බන්ධව ජනාධිපති කාර්යාලයෙන් විමසලා සියලු විස්තර ලබා ගත්තා. එතෙන්දී අපිට එළිවෙච්ච කාරණාව තමයි ඒ සඳහා කැබිනට් සංදේශ පවා අපි ලබා ගත්තා. එතකොට මේ කැබිනට් සංදේශවල තියෙනවා පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ වරයා කාලේ මෙන්න මේ කැබිනට් පේපර් වල සටහන් කළා තියෙනවා සාමාන්‍යයෙන් වැලියේෂන් කරන්න පුළුවන්කම තියෙන්නේ රාජ්‍යයේ වැලියේෂන් ගන්න තක්සේරු නිලධාරීන්. හැබැයි අන්නේ තක්සේරු නිලධාරීන් තක්සේරු කරාට පස්සේ ඒ වැලියේෂන් එක මදි කියලා ආපහු මොහුන්ට හිතවත් ඉංජිනේරුවරු 5 දෙනෙක් දාලා වැලියේෂන් කළා. නොහිතන මුදල් වන්දි සාමාන්‍ය ගෙවන්න ඕන වන්දි මුදල්ටත් වඩා අසාධාරණ ලෙස එවුන්ගේ දේශපාලන වාසි සඳහා ඔවුන්ගේ අල්ලස් වශයෙන් මුදල් දීලා තියෙනවා කියලා එළි වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපි තොරතුරු බණතින් මේ වෙනකොට විස්තර ටික අරන් තියෙනවා. ඒ අරගල සමයේ 244 දෙනෙකුට අපිට මෙන්න මේ හානිපූර්ණ කාර්යාලයෙන් විස්තර ගන්න පුළුවන් වුණා. 240 දෙනෙකුට සාමාන්‍ය ජනතාව උන්ගේ දේශපාලන හිතවතුන්ට හිතවුත් වශයෙන් හිටපු අයට තමයි මේ ගෙවීම් සිදු කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගෙවීම් සිදු කරන අතරතුර මම ඉල්ලුවා මේ සඳහා ගෙවු മന്ത്രിවරුන් සහ ඇමතිවරුන්ගේ ලිස්ට් එක මට ලැබුණේ ඒක ජනාධිපති කාර්යාලෙත් නෑ, හානිපූර්ණ කාර්යාලෙත් නැහැ කිව්වා. හානිපූර්ණ කාර්යාලයට කතා කරාම ඒක වෙනත් ආයතනයක කිව්වා. එතකොට ජනාධිපති කාර්යාලයෙන් මං කීප විටකම ඉල්ලුවා මට තාම මේක ලබා ගන්න බැරි වුණා. එතකොට මැති ඇමතිවරුන්ගේ තොරතුරු බණට අනුව මට ඒ විස්තර ලැබුණේ නැහැ. හැබැයි හානිපූර්ණ කාර්යාලයෙන් 240 දෙනාගේ ලිස්ට් එකේ മന്ത്രിවරු 3 දෙනෙක්ගේ විතරක් නම් තියෙනවා. අපිට අර පහුගිය දවස්වල ජනාධිපතිවරයා කිව්වා ගිනි නොගත්තු മന്ത്രിවරයෙකුත් වෙන නමක් දාලා සල්ලි අරන් තියෙනවයි කියලා තියෙනවා. මෙන්න මෙතන බලන්න, මෙතන තියෙනවා මේ පැත්තේ වගුවේ නම, මේ පැත්තේ මුදල් ගෙවපු පුද්ගලයාගේ නම තියෙනවා. අන්න එතෙන්දී මිස්ටර් රාජපක්ෂ සීජේ, ඒ කියන්නේ චමල් රාජපක්ෂ මහත්තයා වෙන්න ඕන ජනාධිපතිවරයා කිව්වේ මෙයාද දන්නේ. ඔහු සඳහා SDPJ චන්දන කියන කෙනෙකුට තමයි ඔහු මුදල් අරන් තියෙන්නේ. එතකොට ඒ සඳහා ගෙවලා තියෙනවා ලක්ෂ 150යි 22600ක් ගෙවලා තියෙනවා. එතකොට ඒ වගේම තව ඉන්නවා මේ වගුවේ බලනකොට මේ පැත්තේ ගෙවීම් ලේඛනයයි නම පුද්ගලයයි දෙන්නම එකම තියෙනවා. මෙන්න මේ දෙන්නෙක් අහු වුණා. ඊළඟට ගුණවර්ධන SS දීපාල් සිල්වා කියලා එයාට කියලා තියෙනවා GML ගලප්පත්ති කියන කෙනෙකුට. ඌට නම් ගෙවලා තියෙන්නේ 5,72,600 ගාණක් 666ක් වගේ ගෙවලා තියෙන්නේ. ඒ වගේම මේකේ තව තියෙනවා මෙන්න මේ ලක්ෂ 800 ගාණක් ගෙවපු පුද්ගලයෙක් ඉන්නවා. HDN නවන්තක ද සිල්වා කියලා. ඔහුගේ ගම්පහ තමයි පදිංචිය පෙන්නලා තියෙන්නේ. ඔහුට ලක්ෂ 8,53,800ක මුදලක් ගෙවලා තියෙනවා. මෙන්න මේ වගේ මහා විශාල මුදල් ගෙවන්න වැලියේෂන් කරාද? ඇත්තට මේ සත්‍ය මුදල්ද ගෙවලා තියෙන්නේ? අපි නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා මෙච්චර මුදල් ගෙවන්න බෑ. හානිපූර්ණ එකෙන් ගෙවන්න පුළුවන් යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඊට එහා ගිය මුදල් ගෙවලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය කැබිනට් පේපර් එකේ තියෙනවා. රජයේ වැලියේෂන් කරපු වැලියේෂන්ලගේ වැලියේෂන් එක පැත්තකට දාලා ඔවුන් වෙනම වැලියේෂන් ටීම් එකක් රජයපත් කළා. රනිල් වික්‍රමසිංහ මොවුන්ට අනීතික ලෙස දේශපාලන අල්ලස් වශයෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබා දීලා තියෙනවා. අපිට කියන්න තියෙන්නේ මීට පෙර ගෑස් ටැංකි පුපුරලා මේ රටේ
සෑහෙන පිරිසකට අලාභාණු වුණා, ගෙවල් ගිනිගත්ත, මිනිස්සු මිය ගියා. නමුත් ඔවුන්ට වන්දි මුදල් ගෙව්වේ නැහැ. හැබැයි මෙන්න මේ රනිල් වික්‍රමසිංහ ඔහුට දේශපාලන වාසි සඳහා ඔහුට ආණ්ඩුව ගෙනියන්න සහයෝගය දීපු മന്ത്രിවරුන්ට සහ මේ රටේ ඔවුන්ට හිතවත් දේශපාලකයන්ට සහ ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන්ගේ දේපල වලට වෙච්ච හානියට වඩා මහා ලොකු වන්දි මුදල් ගෙවලා තියෙනවා කියලා වෙනවා. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව අද කැඳවලා තියෙනවා මේ සඳහා ප්‍රකාශ සටහන් කරගන්න. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මෙන්න මේ රටේ මහජනතාවගේ මුදල් ඔවුන්ට ඕන විදියට මෙන්න මේ පොදු දේපල පනතේ මේක සාවද්‍ය පරිහරණයක් කළා තියෙනවා. එම නිසා මේ මුදල් කාටද ගෙව්වේ, කොහෙටද ගෙව්වේ, වන්දිය සාධාරණද කියලා පරීක්ෂණයක් ආරම්භ කළා. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට සහ දේශපාලන අධිකාරීන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.